මුහුද දෙසින් කොළඹට ඇතුළු මෙම ගුවන් යානයට ගුවන් යානා නාශක අභිපද්ධතියෙන් ප්‍රහාර එල්ලවන ආකාරයත් එය ගිනිගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට කඩා වැටෙන ආකාරයත් රූගත කිරීමට නාවික හමුදාවට හැකි වී තිබේ. කොටි ත්‍රස්තවාදීන්ගේ ගුවන් තර්ජනවලට මුහුණ දීම සඳහා රජය නවීනතම ප්‍රහාර අවි සහ අනිකුත් උපකරණ ගෙන එනු ලැබීය. එහි එක් කැමරාවක ත්‍රස්තවාදීන්ගේ ගුවන් යානයේ විනාශ වීම මෙසේ දිස්විය.